වී අස්වැනු මිලදී ගැනීම සම්බන්ධයෙන් අපි අද ප්‍රමුඛ මාතෘකාවක් හැටියට කතා කරන්නේ අපිට මෙම යලකන්නේ සාර්ථක අස්වැන්නක් ලැබිලා තිබෙන නිසා. ඒ කියන්නේ අපි යලකන්නේ සාර්ථක වී වගාවක් කරලා සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. ඒක නිසා අද සමාජයේ මේ වී අලෙවි කිරීම පිළිබඳව විශාල උද්‍යෝගයක් ඇති වෙලා තියෙනවා. මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. හැබැයි අපි මෙතෙන්දී මතක් කළ යුතු දෙයක් තමයි මේ විදිහට සාර්ථක වගාවක් කරලා සාර්ථක අස්වැන්නක් අපිට ලබා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ පසුගිය වසරේ අගභාගයේ සිට අපිට ඇතිවෙච්ච විවිධ අභියෝගයන්ට රජය විසින් සාර්ථක ක්‍රියාමාර්ග ගන්නු ලැබුව නිසා. ඒ පිළිබඳවත් අපි මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. මොකද අපි දන්නවා පසුගිය වසරේ අගභාගයේ අපේ දිත්වා සුළු කිනාටුව නිසා වී වගාවට විශාල හානියක් සිද්ධ වුණා. හෙක්ටයාර් 60000කට ආසන්න කුඹුරු ප්‍රමාණයකට පූර්ණ හානියක් සිද්ධ වුණා එම අවස්ථාවේදී. එහිදී රජය විසින් හෙක්ටයාරයකට රුපියල් 1,50,000ක සුවිශේෂී දීමනාවක් පිරිනමන්න කටයුතු කරා. ඒ අනුව අපේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ගොවීන් 1,12,442 දෙනෙකුට රුපියල් මිලියන 8,886ක ආධාර මුදලක් ලබා දීලා තියෙනවා. ඒ තුලින් අපිට ඉතාමත් කඩිනමින් ගොවි ජනතාව නැවතත් මේ වගාව සඳහා යොමු කරගන්න අවස්ථාව ලැබුණා. ඒත් එක්කම අපේ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සුළු වාරි මාර්ග 7,000කට පමණ ඒ දිත්වා සුළු කුණාටුව නිසා හානි පැමිණුණා. ඒ අවස්ථාවේදීත් ඒ සුළු වාරි මාර්ග, ඒ කියන්නේ වැව්, අමුණු සහ ඇල මාර්ග යථාවත් කරන්න රජය විසින් විශාල මුදලක් වෙන් කරනු ලැබුවා. ඒ අනුව රුපියල් මිලියන 5,788ක පමණ මුදලක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. ඒ කටයුතු සිදු කරමින් පවතිනවා. සමහර කටයුතු මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. තව ඉදිරියේදීත් ඒ සඳහා අපි මුදල් වෙන් කරමින් මේ කටයුතු කඩනමින් ඉටු කරමින් තියෙනවා. මම හිතන්නේ ඒ ක්‍රියාමාර්ගයත් ඉවහල් වුණා මේ ගොවි ජනතාවට කඩිනමින් නැවතත් වගාවට යොමු වෙලා මේ අස්වනු සාර්ථක කර ගැනීමට එළඹීම සඳහා. ඒත් එක්කම අපි දන්නවා මෙම යලකන්නය ආරම්භ වන අවස්ථාවේම අපිට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ මැද පෙරදිග කලාපයේ යුද්ධමය වාතාවරණයක් ඇති වුණා. ඒ යුද්ධමය වාතාවරණය තුළ මේ පොහොර අලවිය සම්බන්ධයෙන් පොහොර ලබා ගැනීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණා. එම අවස්ථාවේදීත් රජය කඩිනමින් ක්‍රියාත්මක වෙලා වී වගාව සඳහා පොහොර බෙදා දීමේ ක්‍රියාවලිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් නිශ්චිත මුදලකට, ඒ කියන්නේ රුපියල් 10,200ක උපරිම මුදලකට යූරියා කිලෝග්‍රෑම් 50ක මිටියක් ලබා දෙන්න කටයුතු කරා. ඒ අනුව මේ වන විට අපේ දෙපාර්තමේන්තුව මගින් මෙට්‍රික් ටොන් 64,500ක පමණ පොහොර ප්‍රමාණයක් අපේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට කටයුතු කරලා තියෙනවා. මේ නිශ්චිත මිලට පොහොර ලබා දීම සඳහා, කියන්නේ රුපියල් 10,200ක උපරිම මිලට පොහොර ලබා දීම සඳහා රජය විසින් රුපියල් මිලියන 1,840ක අමතර පිරිවැයක් දරලා තියෙනවා. ඒත් එක්කම අපි කවුරුත් දන්නවා අපේ දෙපාර්තමේන්තුව මගින් සෑම කන්නේකම ක්‍රියාත්මක කරන පොහොර සහනාධාර වැඩසටහන මෙම කන්නේදී ක්‍රියාත්මක වුණා. හැබැයි මෙම කන්නේ ආරම්භයේදීම යතිවෙච්ච යම් යම් ගැටලු සහගත තත්ත්වයන්, ගොවි ජනතාවට මුහුණ දෙන්න සිදු තත්ත්වයන්, පොහොර සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයන් සැලකිල්ලටගෙන රජය විසින් එතෙක් හෙක්ටයාරයකට රුපියල් 25,000ක් වශයෙන් පැවති පොහොර සහනාධාර මුදල හෙක්ටයාරයකට රුපියල් 30,000 දක්වා වැඩි කරනු ලැබුවා. ඒත් එක්කම මේ දක්වා වාරික දෙකකින් ගෙවනු ලැබූ පොහොර සහනාධාර මුදල මෙම කන්නේ සිට එක වාරිකයකින් ගෙවන්නත් තීරණය කරා. ඒ අනුව මේ වන විට අපි ගොවීන් 6,67,460 දෙනෙකුට හෙක්ටයාර් 4,49,757ක භූමි ප්‍රමාණයක් සඳහා රුපියල් මිලියන 13,492ක මුදලක් පොහොර සහනාධාරය වශයෙන් මෙම කන්නේ තුල ගෙවා අවසන් කරලා තියෙනවා. තවත් සුළු පිරිසකට, ඒ කියන්නේ කන්නේ පසුව ආරම්භ කර පිරිසකට තවදුරටත් එම මුදල් ගෙවමින් පවතිනවා. ඉදිරි දින කිහිපය තුල ඒ සියලු දෙනාටත් මේ පොහොර සහනාධාර මුදල ගෙවීමට ගෙවා අවසන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අර මම සඳහන් කර විදිහට
මේ ඇතිවෙච්ච අභියෝග හමුවේ රජය විසින් ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් අපිට මෙම කන්නේ සාර්ථක වී වගාවක් සිදු කරලා සාර්ථක අස්වැන්නක් ලබා ගන්න අපේ ගොවි ජනතාවට හැකියාව ලැබිලා තියෙනවා.